මිස් මේ එන්නේ අපේ අලුත බැඳපු මනමාලි. එන්න මනීෂ මිස්. එන්න මම මිස්ලට වැලි තලප ගෙනාවා. අපේ එක්කෙනාගේ අම්මා තමයි හැදුවේ. කාන්ති මිස් ඔයත් ගන්නකෝ. අනේ කන්නම්කෝ ලස්සනේ බැබලෙනවා. මං තේ ටිකක් හදන්නද? ඔයත් බොනවද? මිස් මිස් හදන්නකෝ මටත් එක්ක එහෙනම්. මිස් මං හදන්නම් මිස්ටත් එක්ක. අනේ අපිට වෙඩින් එකවත් කිව්වේ නෑනේ. හොරාට බැන්දානේ. මිස් අනේ නෑ මිස් පුළුවන් විදියට තමයි වෙඩින් එක ගත්තේ. ගොඩක් දවස් ප්ලෑන් කරලා තමයි වෙඩින් එක ගත්තේ. එයාලගේ පැත්තෙන් කිව්වා ටිකක් ලොකුවට කරමු කියලා. ඊට පස්සේ අපි දෙන්න කතා වුණා බොරුවට. ඇයි අපි මේවට වියදම් කරන්නේ කියලා අපේ ෆියුචර් එක ගැන හිතලා මේ අපි හිතාගත්ත පොඩියට ගන්නවා කියලා. ඒකයි මිස්ලටවත් වෙඩින් එක අපිට කියන්න බැරි වුණේ. දැන් මෙහි ඉඳ කල්පනාවක් නැද්ද නං ඉස්සරහට? එයා මාව බැරි කරන්න ආවේ ඔසී වල ඉඳන්නේ මිස්. ඉතින් මං තව කියන්න බෑ කොච්චර දවසක් ඉඳීද කියලා. මටත් සමහර විට ඔසී යන්න වෙයි යාත් එක්ක. බොහෝ දුරට. හැබැයි ඉතින් යනවා නම් ඉතින් ඉක්මනට හස්බන්ඩ් ගාවට ගියොත් තමයි හොඳ. එහෙම බැඳපු අලුතේම ඉන්න හොඳ නෑ රටවල් දෙක තුනක නැද්ද මිස්? ඕවා ප්‍රශ්නනේ නේද? මොන විකාර තියෙනවද දැන් සමාජයේ අපිට නේද අනේ? මේ බඳිනවා මේ ඩිවෝස්, මේ බඳිනවා මේ ඩිවෝස් නැද්ද? මං අහන්නේ. මනේෂ මිස් මේ අහන්නකෝ. කවුරුත් කියන විදියට ඔයාලා නටන්න ඕනේ නැහැ. ඔයාලගේ ජීවිතේ ඔයාලා කරන්න ඕනේ මොනවද නොකරන්න ඕනේ මොනවද කියලා තීරණය කරන්න ඔයා. අනික දැන් ඔයා තනි කෙනෙක් නෙමෙයි. ඔයා කසාද බැඳලා ඔයාගේ මහත්තයා ඉන්නවා. ඉතින් ඔයාලා තීරණය කරන්න ඕනේ ඔයාලට හොඳ දේ මොකක්ද හොඳ නැති දේ මොකක්ද කියලා. ඉතින් කවුරුත් කියන පළියට ඔයා ඔළුවට දාගෙන ඔළුව අවුල් කරගන්න එපා. දැන් බැඳපු අලුතුනේ මහත්තයා එක්ක සතුටින් ඉන්න. ඔයාලා හිතන් ඉන්නවා නම් වෙන රටකට යන්න ඉක්මනට යන්න ලැබෙයි. කවුරුත් කියන ඒවට ඔළුව නරක් කරගන්න එපා. මිනිස්සු මනින්නේ මිනිස්සුන්ගේ ජීවිතේ වෙච්ච දේවල් එක්කනේ. ඉතින් කවදාවත් සමහර මිනිස්සු ඉන්නවා හොඳක් කිසිම කෙනෙක්ගේ දකින්නේ නේද කාන්ති මිස්? ඉතින් ඒ වගේ මිනිස්සු ඉන්නවා. ඉතින් මේ මිනිස්සුන්ට අපිට මොකුත් කියන්න බෑනේ මිස්. නේද? මිස්ගේ මානසික නිදහස වෙනුවෙන් වැඩ කරන්න ඕනේ මිස්. ඉතින් මිස් දැනගන්න ඕනේ මිස්ගේ ඔළුවට දාගන්න ඕනේ මොනවද නැත්තේ මොනවද කියලා. හොඳයි. ලස්සනයි ඔය වලලු. හස්බන්ඩ්ගේ අම්මා දුන්නේ. ඔව්. එයාගේ අම්මා එයාට දුන්නා කියලා තමයි මට එයා දුන්නේ. වෙඩින් රින්ග්ස් නම් ටිකක් ගණන්. මම ඒත් කිව්වා එයාට බොරුවට මේවට වියදම් කරන්න එපා කියලා. එයා කිව්වා ඉතින් ආදරෙන් අරන් දෙනවානේ ඔයාට ගන්න කියලා. එයාලගේ අම්මත් කිව්වා මුකුත් කියන්න එපා පුතා අරන් දෙන ඒවට. ඔයා ගන්න දූ කියලා. ඒක මෙතෙන්නේ. මොන නැන්දාම වුණත් මුල් කාලේ එහෙම තමයි නැද්ද මිස්? පස්සේනේ පව් කොහු වෙන්නේ නැද්ද? ඉතින් ඊට පස්සේ ඉතින් යුද්ධ පටන් ගන්න. තාම අලුත්නේ ඉතින්. තේරුමක් නැහැනේ බලන්නකෝ අපිත් ওই වයස පව් කරන්න ආවේ. අනවශ්‍යයි කියන අනවශ්‍ය දේවල් ඕනාට වඩා ඔලුවට දාගන්න එපා. ඉතින් කවුරුත් කියනවාට කසාද බැඳපු ගමන් මිනිස්සුත් එක්ක බොරු දේවල් වලට රණ්ඩු කරගන්න යන්න එපා. තේරුණාද? නැද්ද මිස්?